හයි මගේ යාළුවනේ වෙල්කම් to my channel. ඔන්න එහෙනම් අද මාත් එක්ක ඕමාන් වල රසමරස බත් එකක් හදමුද? එන්නකෝ මම ඔයාලට නම පස්සේ කියන්නම්. මේ කෑමට අපිට මුලින්ම මේ වගේ බෙල් පෙපර් ගෙඩියක්, තක්කාරි, ලූණු, අල, කුකුල් මස්, ඔයාලා දාන මස් වර්ගයක් මොනවාම හරි තව සුදු ලූණු අවශ්‍ය වෙනවා. මෙතන අද ගෙදර ලුණු නැති නිසා තමයි මම ওই පොඩි ගෙඩි දෙක ගත්තේ. එහෙනම් දැන් මුලින්ම මේ ටික හොඳට හොදගෙන අපි කපා ගන්න ඕන. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් හරි බටර් හරි ටිකක් ඔයාලා දාගන්න. ඊට පස්සේ අපි කපාගත්තු ලූණු, බෙල් පෙපර්, අල ඒ ටික මේකට එකතු කරන්න. ඊට පස්සේ මේකට සූදුරු ඇට ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, කහ, තුන පහ මෙයාලා නම් මෙහි පාවිච්චි කරන්නේ මසාලා එකක්. ඒ නිසා මම මෙතනදි දාගන්නේ මසාලා එක. ලුණු දාගන්නේ පස්සේ. ඒ විදිහට 3-5 කුඩු ඔයාලට තියෙන රස කුළුබඩු ටික මේකට එකතු කරගන්න. ඊට පස්සේ එකතු කරගෙන මේ ටික හොඳට තෙලෙන් චුට්ටක් බැදෙනකන් හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ තමයි අපි තක්කාලි ටික දාන්න ඕන. ඊට පස්සේ අපි හොඳට හොදගත්ත මස් ටික දාලා මස් ටිකක් පිරෙන්න වතුර චුට්ටක් දාලා ඒකට ලුණු එකතු කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා නම් එනසල් කුරුදු පොත්තක් ඒව එකතු කරන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට මස් එක තැඹුණාට පස්සේ මස් එක අයින් කරගන්න ඕන. ඊළඟට අපි හාල් එක එකතු කරලා ඒක ටිකක් ඉදෙන්න තියන්න ඕන. දැන් මේ විදිහට දෙහි ගෙඩියක් ඇට අයින් කරලා ඒකට මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු චුට්ටක්, අර මෙහෙම පාවිච්චි කරන මසාලා 3-5 ඔයාලට ඕන චුට්ටක් 3-5 ටිකක් දාලා මේ ටික හොඳට කවලම් කරගන්න. මේක අපිට ඕන වෙනවා. ඊට පස්සේ බත හොමිද්දදී මේ අපි අයින් කරගත්ත මස් ටික තියෙනවනේ, අන්න ඒකට අපි අර හදාගත්තු දියරේ වගේ එක මේකට එකතු කරලා මේක හොඳට කවලම් කරන්න ඕන. කවලම් කරලා ඔයාලට ඕන නම් මේක බැද ගන්න, නැත්නම් මේ විදිහට දාලා කුක් කරගන්න පුළුවන්. ඔන්න දැන් තියෙන අපේ බත් එක ඔය විදිහට තමා ඒ බත් එක හදන්නේ. මං කියන්නම් මේ බත් එකේ නම මොකක්ද කියලා. ඔන්න මේ බත් එක තමා ඕමන් කාබුලි සහල් රෙසිපි එක. එහෙනම් ඔයාලත් හදලා මට කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් තවත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. බයි බයි.